ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. සතොස්ස ඈවර කිරීමේ තීරණය අවලංගු කරයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන IMF නිවේදනයක්. එක්දින පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කෙරේ. අමරිකානු උප ජනාධිපතිගේ ග්‍රීන්ලන්ත සංචාරයට විවේචන. දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය. අපදානෝ විතරක් නෙමෙයි පරණ ෆෝන් එකට කැමති දෙයක් කරන්න. ෆින්ට්‍රෙක්ස් මොබයිල් ලෝන් එකෙන් ටික ගෙවන්න දැන් ඕනම ෆෝන් එකක් හිතුණා ගත්තා. ඔයත් ළඟම තියෙන ෆෝන් ෂොප් එකට අදම යන්න. රුපියල් 5000ක වටිනාකමකින් යොත් ආහාර ද්‍රව්‍ය රුපියල් 2500ක සහන මිලකට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීමේ යෝජනාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා මෙම සහනය ලබා දෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මේ අතර සමෝපකාර තොග වෙළඳ සංස්ථාව යළි සක්‍රිය කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා ඒ සම්පකාර තොග වෙළඳ සංස්ථාව සතොස යළි සක්‍රිය කිරීම සඳහා 1949 අංක 47 දරන සම්පකාර තොග වෙළඳ සංස්ථා පනත පරිච්ඡින්න කර එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024 9/2 දින තීන්දුවක් අරගෙන තියෙනවා. ඒත් අපේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළඳපොළ තරගකාරීත්වයේ ප්‍රවර්ධනය කිරීම මගින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීම අරමුණු කර ගනිමින් මේ වෙළඳපොළ මෙහෙයුම තුළට රජයේ ක්‍රියාකාරීත්වය රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පකාර තොගවැල් සංස්ථාව නැත්නම් සතුසට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවතිනවා කියලා අපේ රජය හඳුනාගෙන තියෙනවා. ඒ නිසා සම්පකාර තොගවැල් සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය කියන්නේ 2024 සැප්තැම්බර් 2 වෙනිදා කලින් ආණ්ඩුව විසින් ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කරලා මේ පිළිබඳව ශක්්‍යතාවයක් සිදු කරලා ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව මෙම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමි වුණා. හිටපු හමුදා ප්‍රධානීන්ට එක්සත් රාජධානිය පැන වූ සම්බාධක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ස්ථාවරය අද පසරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කිරීම පස්සේ කළා රට තුළ වෛරය පතුරවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගී ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයින් වෙනුවෙන් පැවති වැඩමුළුවකදී අදහස් දක්වමින්. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මාස 60ක ජනාධිපති වරමක් තිබෙනවා. දැන් ඒකෙන් 10න් එකකුත් ඉවරයි. තවමත් කරන්නේ මොකක්ද? වෛරය පැතිරීම. වෛරය පැතිරීම තුළින් දේශපාලන ජයග්‍රහණ ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ වෛරය පතුරවන එක නෙමෙයි. රටේ ජනතාව බලාපොරොත්තු වෙන වැඩ ටික. ගුරුවරුන්ට දෙනවා කියපු වැටුප් වැඩිවීම. අර ඉතිරි 3/2 බලාපොරොත්තු වෙමින් ඉන්න ගුරුපර. රැකියා විරහිත උපාධිධාරීන් බලාගෙන ඉන්නවා. පොරොන්දුණු 35000 රැකී ආරක්ෂා වැඩ පිළිවෙල ක්‍රියාත්මක දැන් ඔබ වැඩ කරන්නට ඕන. ඔබ සේවය කරන්නට ඕන. වෛරයේ පැතිරීම තුළින් සිදුවන්නේ එකම එක දෙයයි රටේ ආධ්‍යාත්මය බිඳ වැටෙනවා. එකමුතු භාවයේ බිඳ වැටෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියන්න කැමතියි. දැන් කයිවාරුව නතර කරලා වැඩ පටන් ගන්න. පළාත් පාලන ඡන්දයට දාල නාම යෝජනා රැසක් ප්‍රතික්ෂේප වූයේ පක්ෂවල අභ්‍යන්තර අර්බුද හේතුවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මැදිරිගිරියේදී පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පොළොන්නරු
දිස්ත්‍රික්කයේ සාර්ථකම නාම යෝජනා බාර දීපු දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජන බලවේගය. අනිත් බොහෝ දේශපාලන ව්‍යාපාර වලට තමන්ගේ නාම ලේඛන හරියට හදලා අවසන් කළා ඉදිරිපත් කරගන්න අසමත් වුණා. ඒව ඇතුලේ තියෙන්නේ ඇත්තටම නොදැනනකමට වඩා අභ්‍යන්තර ගැටුම් වල ප්‍රතිඵල තමයි විශාල ලෙස ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒවා අපි දකින්නේ අභ්‍යන්තර ගැටුම් වල ප්‍රතිඵල තමයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අභ්‍යන්තර ගැටුම් සහිත දේශපාලන ව්‍යාපාරයක් පළාත් පාලන මැතිවරණයට ආපුවාම සාමූහිකව සංවිධානාත්මකව ඉතාමත්ම විධිමත් විදියට මේ වෙලාවේ මැතිවරණ ක්‍රියාදාමයේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය වෙන ජාතික ජන බලවේගයත් එක්ක තරඟ කරන්න බෑ. එහෙම කරන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව හා ඉක්මනින් යථාතත්වයට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් සඳහන් කළේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භයේ සිට ගත වූ වසර දෙක තුළ දුෂ්කර වූ නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසි පරිදි සිදු කළ බවයි. ඉන්ධන සහ ඖෂධ සඳහා තවදුරටත් පෝලිම් නොමැතිවීම සහ විදුලි බිඳවැටීම් නොමැතිවීම ධනාත්මක සාධකයක් බවද පීටර් බ්‍රූවර් ප්‍රකාශ කළා. මෙරට ආර්ථික වර්ධනය පසුගිය 2024 වසරේදී 5% ඉහළ ගොස් තිබෙනවා. දළදේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස බදු ආදායම 3.2කට වඩා වැඩි වී ඇති අතර පොලි ගෙවීම් හැර රාජ්‍ය ශේෂයේ 6%කින් පමණ ඉහළ ගොස් ඇති බවද පීටර් බ්‍රූවර් සඳහන් කළා. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊරසු අවස්ථාවේ එළඹී තීරණයකට අනුවයි. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8% මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යනු ඇති. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් නැවත නැවතත් අඩු කිරීම හේතුවෙන් උද්ධමනය දැනට ඍණාත්මකව පවතිනවා. මෙම මාර්තු මාස සිට අවධමනකාරී තත්ත්වයන් ක්‍රමෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකුව සඳහන් කළේ. 2025 මැදභාගය වන විට උද්ධමනය ධනාත්මක වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. දැනට පවතින දත්ත මත පදනම් වූ ප්‍රක්ෂේපණ වලින් පෙනියන්නේ වසර අවසානයේ වන විට උද්ධමනයේ 5% ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇති බවයි. 2025 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල සුළු වශයෙන් අප්‍රමාණ වී ඇති බව සඳහන්. ගෝලීය වෙළඳාම සහ බොහෝ දේශපාලනික අවිනිශ්චිතතාවන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අවධානයෙන් සිටින බවයි මහ බැංකුව සඳහන් කළේ. මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මීළඟ ප්‍රකාශය ලබන මේ 28 වනදා නිකුත් කිරීමට නියමිතයි. යුක්‍රේනයේ සාධාරණ හා කල් පවතින සාමයක් ලබා ගැනීමේ මාවතේ වඩාත් ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට කෘතඥ වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී පවසනවා. යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක විසින් ඔහුව හමු වී සිය අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදී. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා යුක්‍රේනයට සාමය ගෙනීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ යුක්‍රේනය ඇමරිකා එක්සත් ජනපද නියෝජිතින් සමග පළදායි සාකච්ඡාවල නියැලී සිටින බවයි. ඉක්මනින් සාමය ළඟා කර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවද සෙලෙන්ස්කී ප්‍රකාශ කළා. යුක්‍රේනයේ ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන බවයි ශ්‍රී ලංකා තානාපතිවරිය එහිදී පැවසුවේ. ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයකින් න්‍යාමනය කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින්. ඖෂධ න්‍යාමන අධිකාරියට වසරකට දෙවතාවක් උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට එමගින් අවසරය හිමි වනු ඇති. අමරිකානු ඩොලරයේ අගය වෙනස් වූහොත් මහජන සුභසිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමටද නිතිමය බලය ලබා දී තිබෙනවා. මේ අතර ලෝකයේ ගුණාත්මක ජනජීවිත අතරින් ශ්‍රී ලාංකික ජනජීවිතය 85 වන තැන දක්වා පහළට ඇද වැටි ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව සඳහන් කළේ එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව වඩා පහළින් සිටින්නේ නයිජීරියාව, වෙනිසුලාව සහ බංග්ලාදේශ යන රටවල් බවයි. සමාජ ආරක්ෂණ ක්‍රම බිඳවැටීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා දැරීමට සිදුවන පිරිවැය වැඩිවීම වැනි හේතු ශ්‍රී ලාංකික ජනජීවිතය පහත වැටීමට හේතු වී ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවා.
එනි මිනිසුන්ගේ ජීවත් වීමේ ගුණාත්මක භාවය ඊටාත්ම පහළ මට්ටමක් දක්වා ඇද වැටීම මම හිතන්නේ කනගාටුවට කරුණක්. විශේෂයෙන්ම අපේ රටේ පහුගිය කාලේ වෙච්ච සෞඛ්‍ය සේවාවේ දරුණු කඩාවැටීම, ඖෂධ ලබා ගන්න තියෙන අපහසුව. අද වන්ට අපි දන්නවා කරාපිටිය ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල රෝහල් රැසක පිළිකා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ විකිරණ වෛද්‍ය ප්‍රතිකාර සේවාවල අදාළ යන්ත්‍රවල බිඳවැටීම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද පරීක්ෂණ සඳහා භාවිත කරන ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ රෝහල් රැසක CT සහ MRI යන්ත්‍ර පහසුකම් දැන් අක්‍රිය වෙලා තිබෙනවා. එදිනදා ජීවන තත්ත්වවලදී ඔවුන් මුණ පාන ගැටලු ඉහළ යාම නිසා මේ ජීවන තත්ත්ව දර්ශකය නැත්නම් ගුණාත්මක භාවයේ සම්බන්ධ දර්ශකය පහත වැටීමකට අපි ලක් වෙලා තිබෙනවා. බස්නාහිර සබර්ගමු මධ්‍යම දකුණු සහ වයිම පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබර්ගමු දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. මාතර වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයේ හමුවේ ඇතිකරගෙන තිබෙන එකඟතාවය අප්‍රේල් මාස 28 වනදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය අද නියම කළා. ඒ නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්වයි. එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණා. Vites Theatre. International news on theatre. අමරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඔහුගේ බිරිඳ එක්වීමට නියමිත ග්‍රීන්ලන්ත සංචාරය සම්බන්ධයෙන් ග්‍රීන්ලන්ත බලධාරීන් විවේචනයට ලක් කර තිබෙනවා. ආක්ටික් කලාපයේ ආරක්ෂක ගැටලු පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අමරිකානු උපජනාධිපතිවරයා සිය බිරිඳ සමග ග්‍රීන්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත වැත්තේ අනිද්දා දිනයේදී. නමුත් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහයේ හේතුවෙන් උපජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ග්‍රීන්ලන්ත බලධාරීන් සිය අප්‍රසාදය පළ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ආක්ටික් සහ ඇට්ලාන්ටික් සාගර අතර පිහිට ඇති ග්‍රීන්ලන්තය ලොව විශාලතම දූපතයි. යලි සිරස්තල සතොස්ස ඈවර කිරීමේ තීරණය අවලංගු කරයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන IMF නිවේදනයක්. එක් දින පොලිය අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කෙරේ. අමරිකානු උප ජනාධිපතිගේ ග්‍රීන්ලන්ත සංචාරයට විවේචන. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම සතිෂ්ක පීරිස්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෑපුවත් සමග